සුදාසන අපි මේ එක්ක සිටින්නේ පාසල හා ප්‍රජා වැඩසටහනට අපේ ගුරු ශික්ෂණලාභිනියන් සහ ගුරු ශික්ෂණලාභීන් උදේ පාන්දර අවදි වෙලා දැන් මේ යන්න හදන්නේ ඉස්කෝල පහක තියෙන දුර්වලතා හඳුනාගෙන ඒ දුර්වලතා නිවැරදි කර සාර්ථක ලෙස දවස් 3කින් මේ පියවර ඉදිරියට තියලා දවස් 3කින් මේක අවසන් කරන්න. අපි බලමු කොහොමද මේ කට්ටිය පාසල හා ප්‍රජාවට මුහුණ දෙන්නේ කියලා. උදෑසනක් වේවා සියලුම දෙනාට. අපි සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පත්තල ගෙදර වේයන්ගොඩ අපි මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ කුඹල්ලොළුව ශ්‍රී ලංකේශ්වර කනිෂ්ඨ විද්‍යාලයට ඒ පාසල හා ප්‍රජාව වැඩසටහනට සම්බන්ධ අපි මේ වෙනකොට පාසල ආසනයට ඇවිල්ලා තියෙනවා. අපේ ගුරු ශික්ෂණලාභීන් මේ වෙනකොට මහත් අරසරින් එම පාසලේ දුවා දරුවන් මගින් පිළිගන්න අවස්ථාවකට ඉන්න. Let's begin today's assembly by seeking the blessing of the Noble Triple J. එතකොට මේ පාසල් තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඔබගෙන් ලැබෙන සහයෝගය අපිට අවශ්‍යම කාරණා. ඉතින් දුවේ පුතේ මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඔබගේ පාසල ඔබගේ දෙමාපියන් ඔබගේ පාසල හා සම්බන්ධ ප්‍රජාව කියන සියලුම දෙනාගේ උදව් මේ සඳහා අපිට අවශ්‍ය වෙලා තියෙනවා. හොඳයි, අපි මේ වෙනකොට රැඳිලා ඉන්නේ කුඹල්ලොළුව ශ්‍රී ලංකේශ්වර කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේ. දැන් අපි උදේ අපි පිළිගත්තයින් පස්සේ අපි උදේ රැස්වීමට සහභාගී වෙලා ඉන් පස්සේ අපි මුලින්ම සූදානම් වෙලා ඉන්නේ ශ්‍රමදාන කටයුත්තක් සිදු කරන්න. මේ අවට ප්‍රජාව ඒ වගේම පාසලේ දුවා දරුවන්ගේ දෙමව්පියෝ අපිත් එක්ක කඩිමුඩියේ සූදානම් වෙලා ඉන්නවා මේ ශ්‍රමදාන කටයුත්තට සහභාගී වෙන්න. අපි මේ වෙනකොට ඔයාලට පේනවා ඇති මේ පාසලේ වොලිබෝල් කෝඩ් එක භාවිතයට සුදුසු තත්ත්වයක නෙවෙයි පවතින්නේ. ඉතින් අපි ඒ පිළිසකර කරන්න තමයි මේ අවස්ථාවේ සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම මේ පාසලේ විවිධ තැන්වල පිළිසකර කරන්න ඕන ස්ථාන පිළිසකර කරන්නත් ඒ වගේම සුදුසු ඉගෙනුම් වටපිටාවක් සකස් කරන්නත් අපේ ගුරු ශික්ෂණලාභීන් සූදානම් වෙලා ඉන්නවා. ශ්‍රී ලංකේශ්වර කනිෂ්ඨ විද්‍යාලය කුඹල්ලොළුව කනිෂ්ඨ ද්විතීකාංශයේ නියෝජනය කරන විද්‍යාලයේ අප මේකට සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සියනෑ ජාතික විද්‍යාපීඨයේ 25 වන කණ්ඩායම පාසල හා ප්‍රජාව කියන වැඩසටහන යටතේ මේ වන විට පළමු දිනේ
විද්‍යාවට අදාළ වැඩ කටයුතු සියල්ල ලහිලහි සිදු කරමින් පවතිනවා. ඉතින් ඔබට දැක් ගන්නට පුළුවන් මේ වෙනකොට අපගේ ගුරු ශික්ෂණලාභීන් සහ ශික්ෂණලාභිනිය විශාල දේශ මහන්සියක් දක්වලා ප්‍රජාව සමග එකතු වෙලා ලස්සනට මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යනවා. අපි මෙතනදී කරන්නේ මෙතන අපේ ගුරු ශික්ෂණ ලාභීන් ටික හැමෝම ඉන්නවා. ඉතින් ඉස්කෝලේ අම්මලා තාත්තලා ළමයින්ගේ අම්මලා තාත්තලා හැමෝමත් ඇවිල්ලා මෙතන උදව් කරන ගම අපි අපේ වැඩ ටික කරගෙන යන ගමන් තමයි මේ තියෙන්නේ. ඉතින් පාසලම ප්‍රජාව කියන මේ වැඩසටහන යටතේ අපි පාසලේ අම්මලා තාත්තලා ළමයින්ගේ අම්මලා තාත්තලා සහ අපි සියලු දෙනාම එකතු වෙලා මේ වැඩ ටික හරිම අපූර්වවට කරගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා සිද්ධ කළ නැති පොකුණක් අපිට බාර දුන්නේ මේ වැඩේදී අපි කරන්නේ පොකුණේ තියෙන ඔබට දකින්න පුළුවන් තුන් කසල හත් කරලා එහි අපි විසින් ජලය ඉවත් කරමින් සිටින මාළු එක වෙනම බඳුන් වලට පෙරා මේ පොකුණ සිද්ධ කිරීමේ කාර්යයේ අපේ ගුරු ශික්ෂණ ලාභිනියන් නිරත වෙන අයුරු ඔබට දකින්නට පුළුවන්. මාළු ටැංකියේ මාළු අයින් කරන පෙනේරයක් නැති හින්දා රෙදි කෑල්ලක් හොරන පෙනේරයක් විදිහට පාවිච්චි කරලා අපිට මෙහෙම පෙරලා මාළු ගොඩාක් අල්ලගෙන මේ මාළු අල්ලගන්න මොකද මාළු අයින් කරන්න බැරි නිසා මේ ටික දාන්නද සියනෑ විද්‍යාපීඨයේ 35 වෙනි කණ්ඩායමේ පාසල හා ප්‍රජාව ව්‍යාපෘතියේ අපිට පැවැත්ලා තියෙන්නේ කුඹල්ලොළුව ලංකේශ්වර මහා විද්‍යාලය කනිෂ්ඨ විද්‍යාලය. ඒ කනිෂ්ඨ විද්‍යාලය 1970 ආරම්භ වෙච්ච එකක්. අපේ කණ්ඩායම ගුරු ශික්ෂණලාභීන් 60කට ආසන්න ප්‍රමාණයක් මේ පාසල තුල ක්‍රියාකාරීව වැඩ කොටස යෙදෙනවා. අද පළවෙනි දවස තුලම පැමිණි විගස ඇඳුම් මාරු ගතගත් වෙලේ සිටම ඉතාමත් ක්‍රියාකාරී විදිහට පාසලේ අඩුපාඩු සොයමින් ප්‍රජාව සමග එකතු වෙලා විශාල වැඩ කොටසක් කරන මේ ඔබට පේන්නේ පාසලේ විවිධ කොටසක්. ඒ වගේම අපි හැමෝම ආසයි සමනල්ලුන්ට එහෙත් දලඹුවන්ට ආස නැහැ. දලඹුව විදියට කෝෂගත වෙලා ඉන්න පිරිසක් සමනල්ලු වෙන්න ඉතාමත් ආසන්න තව සතියකින් දෙකකින් සමනල්ලු වෙන්න හදන. අපි හැමෝම ආදරය කරන තත්ත්වයටපත් වෙන්න හදන. හොඳ අනාගත ගුරු පරපුරක් බිහි කරන්න හදන. ඒකදී ප්‍රජාවත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? ප්‍රජාවත් එක්ක කොහොමද කටයුතු කරන්නේ? ඔවුන් ප්‍රජාවත් සමග සමබරව කටයුතු කරන්නේ කොහොමද කියන එක අත්දැකීමක් ලබා දෙන ව්‍යාපෘතියක් මේක. ඒ වගේම සීනය අධ්‍යාපන විද්‍යාපීඨ ලංකාවේ පැරණිම විද්‍යාපීඨ වලින් පළමු වෙන විද්‍යාපීඨය. ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල භුක්ති විඳින පිරිස නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය නිදහස් අධ්‍යාපනයෙන් ජයග්‍රහණ භුක්ති විඳින කණ්ඩායම. ඒ පිරිස තමන්ගේ නිදහස් අධ්‍යාපනයෙන් ලබාගත් ජයග්‍රහණ මේ කුඩා දරුවන්ට මේ දුෂ්කර පාසලට ලබා දෙන්න සූදානම් වෙන මොහොතක්. ඒ ක්‍රියාවලිය පළවෙනි දවස් අද. තව ඉදිරියට දවස් 2ක් 3ක් තියෙනවා. අපි මීට වඩා වැඩි වැඩ කොටසක් ප්‍රජාවත් සමග සමාජයත් එක්ක කරන්න සූදානම් වෙලා ඉන්නවා. අපි නැවත හම්බ වෙමු. එතකන්
පළවෙනි දවසේ 35 කණ්ඩායම ඒගොල්ලන්ගේ පාසල සහ ප්‍රජාව වැඩසටහන ඇත්තටම හරි සතුටු දවසක්. මොකද අපි කණ්ඩායමේ කිසිම කෙනෙක් නිකන් ඉන්නවා කියන්නේ වටපිට බලනකොට කොටස් වලට බෙදාගෙන යාලා හොඳ ලස්සනට ව්‍යාපෘතිය හදාගෙන ඇවිල්ලා තියෙනවා. කණ්ඩායම් වලට බෙදලා ලස්සනට වැඩ කරගෙන යනවා. මම හිතන්නේ තම වටිනවා මේ අනාගත ගුරුවරයෙක් හැටියට යාලට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවනි. මොකද මේ ඉස්කෝලේ පොඩි ඉස්කෝලයක්. ළමයිට ඉන්නේ 1100 ගාණක් විතර. ඒක නිසා හොඳ අත්දැකීමක් ගන්නත් පුළුවන්. අපේ ළමයිට හොඳට වැඩ කරනවා. මම හිතනවා මේ අත්දැකීම හරි වැදගත් වෙයි කියලා ගුරු ජීවිතේ. ජාතික අධ්‍යාපන විද්‍යාලයේ පාසල හා ප්‍රජා වැඩසටහන යටතේ අපේ ශ්‍රී ලංකේශ්වර විද්‍යාලයේ පුස්තකාලය අපේ සාගත වෙලා තිබු පුස්තකාලය නිසියාකාරයෙන් හදන ආකාරය අපේ ශිල්පකලා පන්ති සහෝදර සහෝදරයන් එක්ක ගුරු ශික්ෂණ ලබන ලක්ෂ ඒ නිසියාකාරයෙන් සක්ෂණාවේ දෙලියන්නේ මේ ළඟ සහභාගී වෙන්න යන්නේ අපේ තියෙන තව සහෝදරයෙක් ඉන්නේ. අපිට පේන වොලිබෝල් කෝඩ් එක නිසියාකාරයෙන් පිළිසකර කරන ආකාරයේ චාමර ලහිරු සබ්මිට් එක වොලිබෝල් කෝඩ් එක නිසියාකාරයෙන් සකසන ආකාරය පෙනියන්නේ. අපිට පෙනියනවා ළමුන්ට ක්‍රීඩා කිරීම සඳහා මේ ක්‍රීඩා භූමියේ වොලිබෝල් කෝඩ් එක හදනවා. ඒ අතර අපිට පෙනියනවා ප්‍රජාව අපේ ගම් වාසීන් එක්ක වෙලා තියෙනවා. එයාලා එකතු වෙලා අපිට මේ වැඩ කටයුතු සාර්ථක කරගෙන යාම සඳහා අපිට උදව් උපකාර කරන ආකාරය මේ පෙනියන්නේ. අපිට මේ අවස්ථාවේදී පෙනී යනවා අපේ සහෝදර ගුරු ශික්ෂණලාභීන් කීප දෙනෙක් වගාපාතියක් පිළිසකර කරන ආකාරය. ඒ අතරතුර අපේ විද්‍යාලයේ ගුරුවරුන් නිසා දෙමාපියන් නේද සහයෝගය දක්වන ආකාරය පෙනී යනවා. ළමුන් සඳහා ආහාර ලබා ගැනීමට මේ වගා කටයුතු සාර්ථක කරගන්න අපේ කට්ටිය උදව් කරන ආකාරය මේ පෙනී යනවා. ඔව් අපි මේ එක්ක සිටින්නේ වැඩ කිරීමක් සමග ළමයිට මාංශලා තිනා ඒ වෙලාවේදී තේවී එකක් සමග අපිට දෙනවා හරිම රස දෙල්ල ආහාරය රස වෙන ආකාරයේ තියෙන අපේ සහෝදර ගුරු ශික්ෂණලාභී සියලු දෙනාම රස වෙන ආකාරය තමයි පෙනී යන්නේ. අපි මේ වෙද්දී කොතන මේ සිංහ කණු දෙකක් තියෙනවා. මෙතනින් තමයි පාසලේ ප්‍රධාන එන්ට්‍රන්ස් එකම ගෙතියෙන්නේ. අපි ඇති අත්‍තරම මේක දියසෙල් බැඳිලා සාමාන්‍යයෙන් පැතිච්චි අපේ කන්න වෙනවත් තිබ්බේ. අපි මේක සුද්ධ කරලා ගන්නවා, බෙදා ගන්න අපිට හම්බුණා. අපේ ගෑනු ළමයි ටික ඉන්නවා වැඩ කරන්න පුළුවන් හොඳට. පාසල හා ප්‍රජාව වැඩසටහනේ පළවෙනි දවසේ අවසාන අදියර වෙන ප්‍රජාව සමීක්ෂණයට තමයි ගිහිල්ලා එන්නේ. එතකොට පළවෙනි දවසේ ප්‍රජා සමීක්ෂණයට ගියාට පස්සේ අපි මේකෙදි ගොඩක්ම හොයලා බැලුවේ පාසල කොහොමද ප්‍රජාවත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක. ඇත්තටම අපි ඒක හොයලා බැලුවාම ගොඩාක් ප්‍රශ්න ආවා. මොකද සමහර ගෙවල් වලින් තොරතුරු දෙන්න අකමැති වුණා. ඊට පස්සේ හැබැයි සමහර ගෙවල් වලින් නම් අපිට සංග්‍රහ කටයුතු කළා. ඒ වගේ ආස හිතෙන විදිහට මේ වැඩේ කරන්න වැඩ කටයුතු සලසලා දුන්නා. අපි ඉතින් හොයලා බැලුවා කොහොමද අවට ප්‍රජාව මේ පාසලත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක ගැන. ගුරු ජීවිතේට මේ ප්‍රජා සමීක්ෂණය හොඳ අත්දැකීමක් වුණා.
සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. ඉතින් ශ්‍රී ලංකේශ්වර කනිෂ්ඨ විද්‍යාලයේ සිට අප ප්‍රජා හමුව කියන වැඩසටහන යටතේ අපිට මේ ඉස්කෝලේ ආදිශිෂ්‍යෝ ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරා. ඉතින් මම මේ සූදානම් වෙන්නේ අපේ ඉස්කෝලේ ආදිශිෂ්‍යෙක් විදියට වගේම වර්තමානයේ වන විට විශ්‍රාමලා ගුරුවරයෙක් විදියට ඉන්න අපේ මහත්මයා සමග කතා කරන්නේ. ඔව් මම මේ පාසලේ ආදිශිෂ්‍යෙක්. ඒ කියන්නේ ඊටාම කුඩා අවදීදී මම හෝඩිය දෙවෙනි පන්තිය ආදී ඒවා තමයි ඉගෙන ගත්තේ. මගේ තාත්තත් මේ ඉස්කෝලේම ඉගෙන ගත්තේ. තාත්තත් මුල්ම අවදියේ ඉඳන් මේ ඉස්කෝලේම ඉගෙනගෙන මේ ඉස්කෝලෙම ගුරුවරයෙක් වෙලා ගිය එක්කෙනෙක්. එතුමා මේ ඉස්කෝලේ ගුරුවරයෙක් හැටියට කලක් සේවය කරුවා. අපිට පුංචි කාලේ මේ පාසල මහ විශාල ස්ථානයක්. කවුරුත් වගේ බොහොම සතුටින් මේ බලන්න එන අවස්ථාවක් තමයි ඉස්කෝලේ බලන්න එන එක. කවුරුත් ඉස්කෝලේ තිබිච්ච විවිධ දේවල් නැරඹුවා. විවිධ වැඩසටහන් මේ පාසලේ විවිධ කාලවල වල සිද්ධ වුණා. මගේ තාත්තගේ ගුරුවරයා මේ ඉස්කෝලේ ගොඩනගපු ප්‍රධානම ගුරුවරයා. එයා තමයි 1909 මේ පාසලට ආපු මුල් ගුරුවරයා. අපුව විදුහල්පති හැටියට කලක් සේවය කරලා 1923 එතුමා විශ්‍රාම අරගෙන මෙතනින් එළියට ගියා. ඒ යනතෙක් එතුමා අරගෙන තිබුණේ නිමාඩු වරුවයි. ඒ විශ්‍රාම ගන්න දවසේ වරුවක නිමාඩුවක් කරන් තිබුණා. එතකන් එතුමා පාසලේ කටයුතු කරගෙන ගියා. අපේ තාත්තා කවදාක්වත් නිමාඩු ගන්නෑ. එහෙම තමයි ඉස්සර ගුරුවරුන්ගේ ඇටි. මේ ඒකේ තියෙන විශේෂත්වය කියන්නේ ඒවට අපකප වෙලා ඒ කටයුතු කරන එකයි. මේ පාසලෙන් ඉගෙනගත්තු බොහෝ දෙනා මේ ගම් පැත්තේ වැඩියෙන්ම ගුරුවරු හැටියට තමයි ඒ කාලේ කාලවකවානුවේ තිබිච්ච රැකියා ප්‍රශ්නෙත් එක්ක සිද්ධ වුණේ. ඉතින් හොඳ පාසලක් මේක. ශිෂ්‍යයෝ බොහෝ දුර බැහැර ඉඳන් පයින් ඇවිදින් මේ ඉස්කෝලේ ඉගෙන ගත්තා. ඒ වගේම බොහොම වටිනා පුද්ගලයෝ මේ ඉස්කෝලෙන් බිහි වුණා. ගමෙත් ඒ වගේම විශේෂ පුද්ගලයෝ විශේෂ ගුරුවරු බිහි වුණා. ගමේ ඉන් පසු කාලයකදීත් ඒ ගුරුවරුන්ගේ දරුවෝ දොස්තරලා ඉංජිනේරුවෝ ගුරුවරු විවිධ මට්ටම් වල රැකියාවන් කරන විශේෂ පුද්ගලයෝ බවට පත් වුණා. දැනටත් වෛද්‍යවරු 13 දෙනෙක් ඉන්නවා අපේ මේ ඉස්කෝලේට ආපු අය. දැන් වෛද්‍යවරු හැටියට පත් වෙලා කොහොම හරි ඉතා සුන්දර ස්ථානයක්. මුල් කාලේ ඉඳන්ම බොහෝ රාජ්‍ය උත්සව ඔය ජපන් රජතුමා මෙහාට පැමිණීම වගේ බොහොම රාජ්‍ය උත්සව බොහෝ දේවල් කලින් කලට මේ ස්ථානයේ කෙරුණා. අපි ඒව හැම දෙයක්ම බොහොම අගය කොට කැලකුවා. අපිත් ඒවට සහභාගී වුණා. අපි බොහෝ දේ මේ ඉස්කෝලෙන් ඉගෙන ගත්තා. මමත් මේ ඉස්කෝලේ ඉගෙනගෙන විවිධ රස්සාවල් කරලා ගුරුවරයෙක් වෙලා ඉඳලා අන්තිමට චිත්‍රපට කලා අධ්‍යක්ෂ කෙනෙක් හැටියට සේවය කරලා විවිධ රටවල් වල ගිහින් මේ ඔක්කොම මේකේ අඩිතාලම මේ පාසල තමයි අපිට උදව් වුණේ. ඉතින් අපි මේ වෙනකොට 35 වන කණ්ඩායමේ පාසල හා ප්‍රජාව වැඩසටහන යටතේ අපි මේ විද්‍යාලයට ඇවිල්ලා ප්‍රජාව සමග කතා බහ කරලා ප්‍රජා සමුළුව තියලා බොහෝ දේවල් පළවෙනි දිනේ අවසාන වලට සිදු කරලා ඉවරයි. ඉතින් මේ තමයි අපේ ප්‍රජා හමුවට ආපු අපේ අවට පාසලේ ප්‍රජාව. ඉතින් අපි කැමති මෙතුමියන්ලගෙන් අදහස් දැනගන්න මේ පාසල පිළිබඳව. මොනවද දැනගන්න අවශ්‍ය අපේ පාසලේ? අපේ පාසලේ නියමිත අතීතයේ තිබුණ විදිහ දැන් වර්තමානයේට කොහොමද අපේ ප්‍රාන්තයට සිදු වෙන්නේ? එතකොට කොහොමද ඒ පිළිබඳව තමයි අපිට කෙටි අදහසක් දැන් නම් අපේ ළමයි ඇත්තටම මේ විනය තමයි මේ පාසලේ තියෙන එකම ප්‍රධානම 100% තියෙන විනය. අනිත් එක ඉගෙනීම කටයුතු අපේ ස්වාමීන් වහන්සේ එතකොට අපේ විදුහල්පතිතුමිය
ඇත්තටම ළමයින්ට මාවක් එක්සේ ළමයින්ට දැනුම් තේරුම් ඇතුව හැමදේම කියලා දීලා අනිත් එක කිසිම අවස්ථාවක ළමයින්ට කිසිම කාලයක තප්පරයක්වත් අහක යන්න දෙන්නේ නැහැ කිසිම ළමයෙකුට මේ නිකරුණේ විවේක කාලයට අමතරව නිකරුණේ කිසිම ළමෙක් මේ පාසලේ හැසිරෙන්නේ මේ අනිත් එක අනිත් කියන කිසිම අනිසි වැඩක් කරන්නේ නැහැ දරුවෝ ඉගෙනින් කටයුතු කරලා තමයි වැඩිපුර ඉඳලා ඉන්නේ ඊළඟට මෙම විද්‍යාලයේ විද්‍යාලපතිතුමිය ඉන්නවා. ඒ කැමති ඔබතුමියගෙනුත් අදහසක් දෙන්න. දැන් මුතුන්ගේ කිව්වා වගේ අපේ පාසලේ ප්‍රධානම අරමුණ තමයි සාමාන්‍ය පෙළ විභාගයෙන් කොහොම හරි අපිට ඉතුරු වෙන දරුවෝ ටික කියන්නේ ශිෂ්‍යත්වයේ සමත් වෙලා පිටට ගියාට පස්සේ මෙතන ඉතුරු වෙන දරුවන්ගෙන් ඔවුන් අධ්‍යාපන මට්ටමින් පුළුවන් තරමට ඉහළට ගෙනියන්න. ඒ වගේම ඒ ඉතුරු වෙන දරුවෝ සියලුම දරුවන් එකම බුද්ධි මට්ටම පළව නැහැනේ. එතකොට සාමාන්‍ය පෙළ විභාගයෙන් අඩු ලකුණු මට්ටම් අඩු ප්‍රතිඵල ලබන දරුවෝ සියල්ලම අඛණ්ඩ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේ ඔස්සේ MQ පාඨමාලාවකට යොමු කිරීම හෝ රේයන්ගොඩ කාර්මික විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම අනිවාර්යයෙන්ම අපි කරනවා 100%ක්ම ඒක දැන් මේ වෙනකොට අපි කරනවා සමහර කනගාටුවට කරුණක් තියෙන සමහර අපේ යොමු කිරීම 100%යි නමුත් ටික දවසක් යනකොට දෙමාපියන්ගේ නොසලකා හැරීම නිසා ඒ දරුවෝ අතරමඟ නවතින දරුවෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි හැමදාම මැඩම් මෙතනින් බලාගෙන ඉන්නේ නැහැනේ දරුවෝ දුන්නට පස්සේ දෙමාපියන්ට ඒගොල්ලන්ගෙන් අතහැරුණු දරුවෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි හැමදාම බලන්නේ දරුවන්ට විනය ඒ වගේම එයාගේලගේ බාහිර හැකියාවන් මේ සියල්ල ගෙනියන්න. ඉතින් අපි දැන් අපේ වොලිබෝල් ගහන කණ්ඩායම මේ ජාතික පාසල් එක්ක සෙල්ලම් කරලා මේ කලාපයක වෙන්නේ කොට්ටාශයක වෙලා කලාප තරඟවල 3 වෙනවා. ඉතින් අපිට බොහොම අවම සම්පත් යටතේ තමයි මේ දරුවෝ පුහුණු වීම කටයුතු කරන්නේ. අපිට ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙක්වත් නැහැ. අපිට දානවා. ඒ ස්තුතියි ජාලපතිතුමනි. එතුමියගේ අරමුණ අපිට බොහොම පහසුයි. ඉතින් ඊළඟට අප විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපති ටීටී කරුණාතිලක මහත්මයාට මා ආරාධනා කරනවා පාසලට වගේ මම දකිනවා ඇත්තටම දිනෙන් දින දියුණු වන පාසලක් කියලා. මට ඒක මම දකින්නේ සමහරක් වෙලාවට අපි දැන් ඇඳුමේ පැළඳුමේ ඉඳලා ළමයි ඉතාමත්ම පිළිවෙලයි මං කියනවා ටිකක් අපි දකිනවා ලස්සන අධික දාලා ඔය පොලිකෝස් වගේ ලොකු යම් යම් නම් තියෙන පාසල් වලට යන අය දැන් ඒ විදිහට තමයි මේ පාසලටත් එන්නේ. ඉතින් මං අර මෙතනින් නිතර යන්නේනකොට මම දකින දේ තමයි ළමයිගේ චර්යාව ඇඳුම පැළඳුම මේ හැම දේ තුලින්ම ළමයිට හොඳ පෙළඹවීමක් ඇති කරලා තියෙනවා. ඒ පෙළඹවීමත් හරි වටිනවා ළමයි. ඉතින් නිකන් පාසලට එනවා වගේ නෙමෙයි. අල පිළිවෙලකට එහෙම ඒ දේ පවා හැම දෙයක්ම සැලකිලිමත් වෙන මම දකින විදුහල්පතිනිය ඒ වගේම තමයි අපේ නියෝජ්‍ය විදුහල්පති අපේ ගරු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ආදි ශිෂ්‍යයන් සියලු දෙනාම පුදුම කැපවීමකින් මේ පාසල ගොඩ ගන්න සහ ජීවිතයේ මේ ළමයින්ට අතිශයම ආරක්ෂාකාරී වාතාවරණයක් ලබා දෙන්න ගන්න උත්සාහය නම් මට වචන වලින් කියන්න තේරෙන්නේ නැති තරම් ඉච්ඡතම වටිනවා. මම හිතනවා මේක කවදාරි දවසක ඇත්තටම හරි හොඳ මහා විද්‍යාලයක් බවට පත් වෙන්න තරම් හැකියාවක් තියෙනවා අතිශයින් වැදගත්. ස්තුතියි. ඉතින් මෙතුමියන්ලාගේ අරමුණ ඒ ආකාරයෙන්ම සාක්ෂාත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකේශ්වර කනිෂ්ඨ විද්‍යාලයේ පාසල හා ප්‍රජා වැඩසටහනේ පළමු දිනේ අවසානයේ මෙසේ සංකලන කරමින් දැනට අපි ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාට සුබ දවසක්.
ශ්‍රී ලංකේශ්වර විද්‍යාලය තුළ සිදු කරන පාසල සහ ප්‍රජාව වැඩසටහනේ පළමු දිනේ රාත්‍රියට තමයි අපි දැන් පැමිණිලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන අපේ ගුරු ශික්ෂණ ලාභීන් සහ ගුරු ශික්ෂණ ලාභිනියන් රුවන් වැකි. එහෙමත් නැත්නම් අතීතයේදී ප්‍රකාශ කරන ලද උදාර වැකි මේ බිත්ති මත සිතුවම් කරන ආකාරය. අපි ඉදිරියට යමු. හරි. ඒ වගේම මෙතන ඉන්න මේ ගුරු ශික්ෂණ ලාභිනියන් මං හිතන්නේ රොකට් එකක් තමයි අඳින්නේ. විවිධ ආකාරයේ සිතුවම් රාශියක් මේ ශ්‍රී ලංකේශ්වර විද්‍යාලයේ පන්ති කාමරවල බිත්ති මත සිතුවම් වෙනවා ඔබට පේනවා ඇති. අපි බලමු ඊළඟ ස්ථානයේ මොකද වෙන්නේ කියලා. පේනවා ඇති මේ පාසලේ ස්මාර්ට් ක්ලාස්රූම් එකේ බිත්ති මත සෝෂල් මීඩියා අයිකන්ස් තමයි මෙයාලා මේ අඳින්නේ. ඊළඟට අපි බලමු මේ පැත්තෙන් ගණිත අංශයට අදාළව කුලක පාඩමට අයිති සලකුණු කීපයක් තමයි මෙයාලා මෙතන සිතුවම් කරන්නේ. මෙතන මොකද වෙන්නේ? හරි. මෙතනත් කුලක පාඩමට අයිති අවයව නිරූපණයක් තමයි සිතුවම් කෙරෙන්නේ. අපි බලමු. මේ පන්ති කාමරයේ බිත්තිය මත පයිතගරස් ප්‍රමේය පාඩමට අදාළව ගණිත අංශයේ සිතුවම් කීපයක් තමයි සිතුවම් වෙලා තියෙන්නේ. අපි බලමු එහා පැත්තේ තියෙනවා ලයිබ්‍රරි එක. ඒකේ බිත්ති මත ලොකු වැඩක් සිද්ධ වෙනවා. අපි ඉස්සරහට ගිහලා බලමු. පේනවා ඇති බස්නාහිර පළාත මිනුවන්ගොඩ ශ්‍රී ලංකේශ්වර කනිෂ්ඨ විද්‍යාලයේ කුඹල්ලොළුව. මේ පාසලේ ප්‍රධාන බිත්තියක් මත අපේ විද්‍යාපීඨයේ ගුරු ශික්ෂණ ලාභිනියන් විසින් ඉතාමත් අනර්ඝ සිතුවම් කරන ආකාරය. වෙලාව රාත්‍රියේ 1:05 වෙන අවස්ථාවේ අපි ඉන්නේ. මේ වෙනකොට සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු ශික්ෂණ ලාභීන් කුඹල්ලොළුව ශ්‍රී ලංකේශ්වර කනිෂ්ඨ විද්‍යාලයේ පරිශ්‍රයේ ඉදිරිපස ඇති මේ පඩිපෙළ අබලන් වෙලා තියෙන්නේ බොහොම කාලයක ඉඳලා. ඒක ඉතාමත් කැපවීමෙන් ඒ වගේම ඉතාමත් මහන්සි වෙලා පිළිසකර කරන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. ඒ වගේම අපි දන්න විදිහට ඉතාමත් පැරණි ඒ වගේම මේ පාසලට ඉතාමත් වටිනවායයි කියන මේ නාගස් දෙක වට කරලා තියෙන මේ කොන්ක්‍රීට් පවුර. අපි කොම්පියුටරේකින් හොදලා ඊළඟට පේන්ට් එක ගහන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ ඊළඟට. සමාලෝචනයේදී අපේ නායකවෝ කියන්න ඕන දැන් හෙට මොනවද තියෙන්නේ අද අපි අවසන් කරේ මොනවද හෙට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දින අපි දැන් උදේ ඉඳලා දැන් අපි උදේ රැස්වීම නිරීක්ෂණය කළා. ඊට පස්සේ අපි මෙහි තිබ්බ ශ්‍රමදාන කටයුතු වලට සහයෝගය දැක්වුවා. ඒක වැඩට තියෙනවා. අර මං කිව්ව කෑල්ල කෙරීගෙන යනවා උදේ ඉඳන් මේක කරා ඒගොල්ලෝ ආයෙත් තොරදත් අට කියන්නේ පුතේ ප්‍රධාන වැඩක් කොකුණ තියෙනවා ඊට පස්සේ අපේ අර පිටියේ චිත්‍රයන් තියෙනවා ඊට පස්සේ ලැබ් එකේ බඩු නම් තියෙනවා මේ තියෙන උපකරණ ටික
ඊට පස්සේ මේ මෙතන ආදර්ශ වැකි ටික ලියන්න තියෙනවා. සම්මානනේ තියෙනවා. ආයෙත් වැඩ ආමන්ත්‍රණය හරි අපි ඉවරයි දැන් මේ. වොලිබෝල් කෝට් එකයි ඒක කෝඩ් එක අපි කරන්නේ ලයිව් තියෙනවා. ලයිව් තියෙනවා. තියෙනවා කියන්නේ